අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ස්ටෝමේට් ඕඩර් මැනේජ්මන්ට් සිස්ටම් එකට යූසර් කෙනෙක් ඇඩ් කරගන්නේ කියලා. ඒ කියන්නේ ඔහත් එක්ක වැඩ කරන මැනේජර් කෙනෙක් එහෙම නැත්නම් ඉන්ක්වයරි හැන්ඩල් කරන කෙනෙක් හෝ මොනෑම් රෝල් එකකට අදාළ ඔයාට යූසර් කෙනෙක් ඉන්නවා නම් එයාව කොහොමද මේ සිස්ටම් එකට ඇඩ් කරගන්නේ කියන එක. මුලින්ම අපි කරන්න ඕනි මෙන්න මේ යූසර් කියන සෙක්ෂන් එකට ගිහිල්ලා මෙන්න මේ යූසර් ලිස්ට් කියන එකට යන එක. මෙතන තියෙන ඔයා කලින් ඇඩ් කරපු යූසර්ස්ලා. එතකොට අපි අලුතින් යූසර් කෙනෙක් ඇඩ් කරගන්නවා නම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන මේ ප්ලස් සයින් එක ක්ලික් කරන එක. මෙතනදී අපි යූසර් ගේ ඩීටේල් කිහිපයක් අපි එන්ටර් කරන්න ඕනි. යූසර් ගේ නම, මේ යූසර් අදාළ වෙන රෝල් එක, කන්ටැක්ට් නම්බර් එක, ඊමේල් එක, පාස්වර්ඩ් එක. ඒතර පාස්වර්ඩ් එක ආයි වතාවක් එන්ටර් කරන්න ඕනි. පාස්වර්ඩ් එක කන්ෆර්ම් කරගන්න. සහ ෆයිනලි ඇඩ්‍රස් එක. හරි. අපි දැන් මේ ඩීටේල් ටික එන්ටර් කරන් යන් පාස්වර්ඩ් එක එන්ටර් කරද්දී අපිට පොඩි දේවල් ටිකක් තියෙනවා කතා කරන්න. අපි පාස්වර්ඩ් එක එන්ටර් කරනකොට මේ දේවල් ටික කතා කරමු. මම නේම් එකක් එන්ටර් කරගත්තා. මෙතන තියෙනවා රෝල් එක. දැන් සිස්ටම් එකේ තියෙන රෝල් කිහිපයක් ඇඩ්මින්, ඉන්ක්වයරි, මැනේජ්මන්ට්, සේල්ස්. අපිට යූසර් රෝල් අපිට ඕන විදිහට සිස්ටම් එකට ඇඩ් කිරීමේ හැකියාව තියෙනවා. මම මෙතනදී තව ඇඩ්මින් කෙනෙක් තමයි ඇඩ් කරන්නේ. ඒක නිසා මම යූසර් රෝල් එක ඇඩ්මින් කියලා සිලෙක්ට් කරනවා. ඊට පස්සේ කන්ටැක්ට් නම්බර් එක ඔයා කැමති ෆෝන් නම්බර් එකක් එන්ටර් කරන්න. ෆෝන් නම්බර් එක එන්ටර් කරාට පස්සේ අපි ඊමේල් එකක් දෙන්න ඕනි මේ යූසර් අදාළව. ඊමේල් එක එන්ටර් කරගත්තට පස්සේ පාස්වර්ඩ් එක. අපි මේ පාස්වර්ඩ් එක එන්ටර් කරද්දී කැපිටල් ලෙටර් එකක්, සිම්පල් ලෙටර් එකක් සහ නම්බර්ස් සහ සිම්බල් එකක්. මෙන්න මේ දේවල් වල එකතුවක් තමයි අපි පාස්වර්ඩ් එක විදිහට එන්ටර් කරන්න ඕනේ. මම ඒක නිසා ඔයාලට මේක ලේසියට දැනගන්න මම මේක පාස්වර්ඩ් එක ඕපන් කරගෙන එන්ටර් කරන්න. මම මුලින්ම කැපිටල් A එන්ටර් කරගත්තා. සිම්පල් A එන්ටර් කරගත්තා. ඊට පස්සේ සයින් එකක් එන්ටර් කරගත්තා. මම දැන් නම්බර්ස් 3ක් සහ ඊට පස්සේ ටෙක්ස්ට් එකක් එන්ටර් කරගන්නවා. මෙන්න මේ විදිහට පාස්වර්ඩ් එක කම්බයින් වෙන්න ඕනි. ඔයාලට පාස්වර්ඩ් එක කොහොමද තියෙන්න ඕනේ කියලා මෙතන ලියලා තියෙනවා. මේ විදිහට පාස්වර්ඩ් එක එන්ටර් කරාම හරි. කැපිටල් ලෙටර් එකක්, සිම්පල් ලෙටර් එකක්, නම්බර් එකක් සහ සිම්බල් එකක්. මෙන්න මේ දේවල් ඇතුළුව අපි පාස්වර්ඩ් එක සිස්ටම් එකට එන්ටර් කරගන්න ඕනේ. මම දැන් ඒ පාස්වර්ඩ් එකම අපහු කන්ෆර්ම් පාස්වර්ඩ් එක යටතේ එන්ටර් කරගත්තා. මොකද මේ පාස්වර්ඩ් එක සමාන වෙන්න ඕන නිසා. ඊට පස්සේ ඇඩ්‍රස් එක විදිහට ඔයා යූසර් ගේ ඇඩ්‍රස් එකක් එන්ටර් කරගන්න පුළුවන්. මම ඇඩ්‍රස් එකකුත් එන්ටර් කරගත්තට පස්සේ යූසර් ගේ ඩීටේල් සම්පූර්ණව ෆිල් වෙලා තියෙන දැන් මම දැන් ඊළඟට කරන්නේ මෙන්න මේ සේව් කියන බටන් එක ක්ලික් කරන එක. සේව් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ අපිට යූසර් සිස්ටම් එකට ඇඩ් කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා යූසර් ක්‍රියේටඩ් සක්සස්ෆුලි කියලා වැටෙනවා. සහ අපි ඇඩ් කරගත්ත යූසර් මෙතන අපි ගයන් කියන යූසර් තමයි ඇඩ් කරගත්තේ. ඔයාලට පේනවා ඇති මේ යූසර් මෙතෙන්ට ක්‍රියේට් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපි යූසර් කෙනෙක් සිස්ටම් එකට ඇඩ් කරගන්නේ.